ඉතින් අද දෙසැම්බර් 24. ඒ කියන්නේ නත්තල් දවසට කලින් දවස. අපේ පොඩි ප්ලෑන් එකක් තිබ්බා නත්තල්ට කොළඹ පැත්තට ගිහින් පොඩි චිල් එකක් දාන්න. ඉතින් මම හිතුවා අද අපි යන ගමනට ඔයාලවත් එකතු කරගන්න. ඉතින් අපි තවත් කතා කර කර ඉන්නේ නැතුව බලමුකෝ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඉතින් අපි දැන් මෙතෙන්ට බලන් ඉන්නේ. අපේ අනිත් කට්ටිය මෙතෙන්ට එනවා කිව්ව හින්දා. ඉතින් බලමු කවුද එන්නේ කියලා. ඒ එකත් බුද්ධ ගේරද්ද? බුද්ධ ගේර ෆොටෝග්‍රැෆි නේ. මං එන බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝ එක. මූ ඒකේ බ්ලොග් එකක් ගහලා මූ හම්බ කරන් කරනවා. Yeah, boy. අනේ රත්තරන් අයියා අපි ඉවරයි. මට හිතයි කරන්න ආදරේ කොළ කැඳ බොන්න ඕන නම් මෙතෙන් එන්න ප්‍රීමියම් තත්ත්වයක් කොළ කැඳ විතරක් බොන්න පුළුවන්. ඇති තරම් නෝ ලිමිට්. මොකද්ද මං කිව්වා? වීඩියෝ ඵලයන් යනවා. මොකද්ද ඇහුන්නේ? හරි ටයර් ටැංගිලකට යන්න ඕනේ. මොකේද? අම්මලා තිර. ඉතින් යාළුවනේ අපි මේ පිස්සෝගේ ඇවිදගෙන යන ගෝල් ෆේස් එකේ. ඉතින් අපි ඊළඟට යමු වන් ගෝල් ෆේස් එකට. මේ කොළඹ නත්තල් නම් සරුයි හැබැයි. ඈ? මේ දනි රෝයාගෙන් නම් කෑවත් කමන්නේ නැහැ. ඒ ඉන්න අපේ ස්ත්‍රියා. ඉතින් ගයිස් දවල්ට නම් අපිට ගෝල් ෆේස් එක බලා ගන්න පුළුවන් උනේ මේ විදිහට තමයි. ඒත් මේක රෑ වෙද්දි තනිකරම වෙනස් වුණා. නදිනි අක්කා ඔයාගේ බෝඩර් එක කොහෙද බෑලා ඉන්නේ? ඒ දනි රෝයා. ඔයාගේ බෝඩරෙන් බහැලා. ඔයාගේ බෝඩරෙන් බහැලා. මෙතන මේ අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. දන්සලට තමයි මෙච්චර පොලිමක් ඉන්නේ. ඔය ටොයිලට් එක කිය. සමාජයේ විරක් මේ දන්නු විරක් පොඩි ස්ටාර්ස් ගන්න බලන්න නරුවේ දැන් ගැවුන ලොකුම මෙයා ලාන්සර් එකක් තියෙනවා MP15 එකක් තියෙනවා F11 එකක් තියෙනවා ඇලියන් එකක් තියෙනවා බැටන් එකක් තියෙනවා කෑල්ල හම්බෙන්න කලින් සල්ලි මෙයා ෆිල්ම් එක බලන්න හතර දිනයක ටිකට් ගත්තා මෙයා ගානේ අද දැන් එයාට අංග දෙකකට සීමා වෙලා ඔව් එකකට සීමා වෙලා අප ටිකට් එකක් ගත්තා උඹලා කැමති නම් වරින් නෑ එදා පෙරදෙනාගේ මේ ඉන්නේ චරිතේ එල්ලෝනේ එල්ලෝ දෙන්නට කොහොමද මම ගන්නවා කියනම දන්නවනේ ඇයි කෙල්ලෝ ස්පෙෂල්ද මට කොහොමද ගන්නවනේ ඒක අමතර ඉුඹ විතරයි ඉතින් ඕපේ කෙල්ලෝ කියලා එක ගන්න අද ගන්න බෑ මේ අපේ උපාසක මහත්තයා තමයි කතා කරන්නේ මම හරි වේදනාවක් අපිත් මොකේ කියාරි TikTok එකක ඉඳපුවාම මගේ කින්නේ වෙන කවුරු හරි එහෙම වීඩියෝ කරලා A few moments later. මංගේ නෝන වරදකට දඬුවම් විඳින එක සමහර විට ඒක තමයි නියම අපරාධය. Excuse me. My name is Megha Varshama. වෙන කාටවත් ආදරේ කියලා නෑ. Promise. මේ හොරෝපතානේ එකක් ඇවිල්ලා ඉන්නවා හොරෝපතානේ. මගේ එක ඔයා කොහෙද මේ මම කොළඹ මේ අල්ලපේට අල්ලපේට ඉන්ජිනේරු මහත්තයා මේ ඉංජිනේර කෙනෙක්
මන් ඩොක්ටර් කෙනෙක්. මේ පෙදරේ. ඒ එන්දුලය. කන්නවිල්ල ඉන්නේ. තාජ් කියන්නේ අපච්චි. යාළුවේ අපේ කොල්ලෝ මල් බයිසිකල් පදිනවා. ඉතින් අලුට මම මෙතන වැඩිය මාස ගන්න තරක් තමයි මේකේ තියෙන ගේමින් සෙන්ටර් එක. ඉතින් එහෙම කියන්න හේතුව තමයි මේකේ අපිට ගේම් සර්ග ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මම කියව විදිහට හරියන්නේ නැහනේ. ඔයාලම බලන්නකෝ. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ලොකු බෝල ගහන්න ලොකු අක්කා ගේම් සෝන් එකට ආව බෝල ගහන්න කියලා හිතාගෙන බෝල නැති සීන් එකක් තියෙනවා. ලොකු අක්කා ඇහුණා කොදීම මම චුට්ටක් ගන්නවද මේකට තමයි මේ බෝල ගහනවා කියන්නේ මේ තඩි බෝලයක් අරගෙන මේ තඩි බෝලයක් අරගෙන විසික් කරනවා අර මකුල් වල වැදින්න අර අරගේ වදින්න ඕනේ නැත්තම් අමාරු කරනවා. මේක ඇතුලේ තියෙන සින්දු කියන්නේ අර කට්ටිය සින්දු කියනවා. ඔව්. මෙතනත් මේ කට්ටිය ගේම් ගහනවා. පොඩි ළමයි. කාර් එකක් තියෙනවා කාර් එකක් තියෙනවා. මල්ලි දීසරා ඉන්නවා. ඉතන ඔන්චිල්ලාවක් තියෙනවා. අර රතන ලස්සන අක්කා කෙනෙක් ඉන්නවා. යා හරි ලස්සනයි. එයාත් මම වීඩියෝ එකට ගත්තා. මේ ඉන්නේ අපේ අයිතිකාරයා. ඒ වල්ලි ගේම් එක ගන්නද? ගේම් එක ගන්නද? ගේම් ගන්න යා. පස්සේ කලකිරලා ඉන්නේ. අපේ ගිස්සර වල්ලි බාස්කට් බෝල් ගේම් එක ප්ලේ කරන්න යන්නේ. ගල් බෝල ගහන. Few moments later. ඉතින් යාළුවනේ අපි දැන් යන ගමන් ඉන්නේ CCC එකට. එහෙම නැත්නම් කොළඹ සිටි සෙන්ටර් එකට. ඉතින් ඒකේදී වලට මරු වැඩ කැලි ටිකක් පෙන්නන්නම්කෝ. A few moments later.
ඉතින් ගයිස් අපි අයත් CCC එකේ ඉඳලා ගෝල් ෆෙස්ට් පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් ටික ටික රෑ වෙනවනේ. තව ටිකකින් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තම නිකන් තොරණක් වගේ. තව ඉන්න 4 කිලෝමීටර් 4ක් පාන්න මම දෙන්න ඕක ඊයේ දවස් දෙක තුනක ඉඳලා